යාළුවනේ ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. අපි පළවෙනි කෙනා අපි තෝරනවා කිව්වා 10 දෙනාගෙන් පළවෙනි කෙනා තෝරගත්තා. තෝරලා එයාට සල්ලි දුන්නා. සෑහෙන්නගේ මැදින් තමයි ඒගොල්ලෝ හොයාගත්තේ. ඒගොල්ලන්ගේ ෆෝන් එක නැති වෙලා WhatsApp එකේ අපිට මැසේජ් එකක් දාන්න බැරුණා. ඒකෙන් හින්දා තමයි පොඩ්ඩක් පරක්කු උනේ. ඒගොල්ලෝ කොළඹ කොල්ලෙක්. ඒ නිසා පොඩ්ඩක් අපි ඒගොල්ලෝ හොයාගත්තා. කොහොමද කරලා. අපි ඉස්සෙල්ලම ගිහිල්ලා බලමු සල්ලි දුන්නේ කොල්ල ගැන. හරි අරෝනේ. යාළුවනේ ඔයාලට සුබ අලුත් අවුරුද්දක්. අපි තෝරගත්ත පළවෙනි මල්ලියව අපි හොයාගෙන ආවා. සෑහෙන්න ගේ මැදිලා තමයි මේ කොල්ලෝ හොයාගත්තේ. මෙන්න මේ පළවෙනි කෙනාට දෙන මුදල මේ මල්ලියවම ගණන් කරලා ගණන් කරා. 10යි 2000යි 3000යි 4000යි 5000යි 10000යි 20000යි 30000යි 40000යි 45000යි 5000යි. මල්ලි වල මොකද්ද මේලා කියන් තියෙන්නේ? ඇත්තම හදුරේ මේ අවුරුදු කඩේ සංජය නැතුව හිටියේ ඔය අයියාරිල මේ දුන්න එක මාර වටිනවා. මේ මං කියන්නේ කොහෙද මල්ලි ඉන්නේ? ඉන්නේ මේ මොරටු මෝදර ඉන්නේ. හොඳයි මේ මල්ලි මොරටු මෝදර. යාළුවනේ ඔයාලටත් සල්ලි දිනා ගන්න පුළුවන්. මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනා තෝරගත්තට පස්සේ අපි ආයෙසරයක් 10 දෙනෙක් තෝරනවා. ඒ වගේ තමයි යන්නේ. ඔයාලට දහම් කරුණු ඉගෙන ගන්න ගමන් ඔන්ලයින් එකෙන් සල්ලි හම්බ කරගන්නත් පුළුවන්. ඒ වගේම 10 දෙනා තෝරන එකේ වාසනාවන්තය වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් 50000 6000 දිනා ගන්න පුළුවන්. මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ජය වේවා අපි ගියා. යාළුවනේ ඔයාලා දන්නවද අපිට හැමදාම පායන ඉර තියෙනව නේද? සූර්යයා දැසගෙන යන නැගගෙන යන අපිට හැමදාම පායන ඉර අපේ මේ බුදුදහමට සම්බන්ධයි කියලා. බුදුදහමට සෑහෙන්නම සම්බන්ධයි අපිට මේ පායන ඉර සූර්යයා. ඔයාලට මම ඒ ගැන පොඩ්ඩක් කියන්නම් අද. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වීමට කලින් වඩිනවා ඇසතු බෝරුකට මුලට. ඒ වඩින වෙලාවේ සොත්තිය බමුණා කුසතන මිටි 8ක් පූජා කරනවා. ඒ කුසතන මිටි 8 අරගෙන ගිහින් ඉවර වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වීමට පෙර ඉස්සෙල්ලම වාඩි වෙන්නේ උතුරු දිශාව බලලා වාඩි වුණාට පස්සේ පොළව කම්පා වෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා මේ පැත්ත හරි මේ පැත්ත නෙමෙයි මේ සුදුසු පැත්ත කියලා. ඊට පස්සේ නැවත බටහිර දිශාව බලලා වාඩි වෙනවා. බටහිර දිශාව බලලා වාඩි වුණාට පස්සේ නැවත මහ පොළව කම්පා වෙන්න පටන් ගන්නවා. මහ පොළව කම්පා වෙනකොට බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා මේ පැත්ත නෙමෙයි සුදුසු පැත්ත කියලා. ඊට පස්සේ නැවත දකුණු දිශාව බලලා වාඩි වෙනවා. දකුණු දිශාව බලලා වාඩි වුණාට පස්සේ ඒත් මහ පොළව කම්පා වෙනවා. ඒ වෙලාවේදී තීරණය කරනවා මේ පැත්ත නෙමෙයි සුදුසු පැත්ත කියලා. නැවත නැගෙනහිර දිශාව බලලා වාඩි වෙනවා. නැගෙනහිර දිශාව බලලා වාඩි වෙන වෙලාවේදී මහ පොළව කම්පා වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා මේ පැත්ත තමයි සුදුසු පැත්ත කියලා. බලන්න නැගෙනහිර දිශාව පැත්ත බලලා වාඩි වෙනවා කියන බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ හරියටම ඉර නැගගෙන එන මොහොතේදී. ඒ කියන්නේ අරුණෝදය වෙන වෙලාවේදී. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන්නේ කුසිනාරා නුවර මල්ලව රජුරුවන්ගේ උපවර්තන සල්ල වෙනට. උපවර්තන සල්ල වෙනට ගිහිල්ලා ඔය වඩින්නේ උපවර්තන සල්ල වෙනට වැඩම කරලා ඉවර වෙලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආසනයක් පනවන්න කියලා. ඒ ආසනය පනවන්නේ උත්තරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ සූර්යයා දිහා බලාගෙන. සූර්යයා බැසගෙන යන මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. බුදුරජාණන් වහන්සේ සූර්යයා ගැන මිනිසුන්ට දේශනා කරේ නැත්තේ ඒක නිවන් අවබෝධ වීමට අවශ්‍ය වෙන කාරණයක් නොවන හින්දා. නමුත් මේ බුදුදහමට සූර්යයා සෑහෙන සම්බන්ධයි. කවදාවත් සූර්යයට වඩින්න හොඳ නැහැ. මිනිස්සු පායනකොට බයිනවා, මිනිස්සු වහිනකොට බයිනවා. ඒක නිසා කවදාවත් මේ ස්වභාව දහමේ පායන සූර්යයට කවදාවත් ඔයාලා බඩින්න එපා. හරියට යාළුවනේ. ඒ වගේම තමයි ඔයාලට මම අද වැදගත් කාරණයක් කියන්න ආවේ. මේ බුදුබව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ පොත. මේ පොත ඔයාලා අරගෙන හොයාගෙන කියවන්න. මේ පොත නම් මට දුන්නේ හාමුදුරුවෝ කෙනෙක් කීරිහෙන පන්සලේ. ධර්මීකල කීරිහෙන පන්සලේ මට හාමුදුරුවෝ දුන්නේ මේ පොත. මේ පොතේ සෑහෙන්නම බුදුදහමට අවශ්‍ය කරන භාවනා ක්‍රම වලට අවශ්‍ය කරන කරුණු තියෙනවා. ඔයාලා පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න. සෑහෙන්න වටිනවා. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ චරිතය ගැන සෑහෙන්නම
ඒ චරිතය ගැන සෑහෙන්නම විස්තර තියෙනවා ලියලා. ඒ වගේම භාවනා ක්‍රම ගැන සෑහෙන්නම තියෙනවා. ඔයාලා පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න. මාව ෆලෝ කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න 10 දෙනා තෝරනවා. ඒකෙන් දෙවනි වාසනාවන්තය අපි ඊළඟ වීඩියෝ එකෙන් තෝරනවා. අනිවාර්යෙන් 50000 60000 දෙනවා කිව්වොත් දෙනවා. මං ගැන දන්න මිනිස්සු දන්නවා. කිව්වොත් කියන වචනේ කරනවා කියලා. ඒක නිසා අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරලා මම ෆලෝ කරලා තියාගන්න. හරියන යාළුවනේ ඔයාලට ජය වේවා.